ChatGPT එක ඇතුලේ ෆොටෝෂොප් යූස් කරන්න පුළුවන් කියලා කලින් දැනන් හිටියද? බොරුවක් කියලා දෙතන්නේ නෑ, ඒක ඇත්ත. අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ ChatGPT එකේ තියෙන සුපිරි ෆීචර් එකක් ගැන. හරි, මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ ChatGPT එකට ගිහිල්ලා ඒකේ මේ වම් අත පැත්තේ තියෙන සයිඩ් බාර් එකේ apps කියන section එකට යන්න. හරි, ඔයාලට දැන් මෙතන පේනවා එක જાතියේ app ගොඩක් තියෙනවා. අපි බලමු කොහොමද ChatGPT එකේ Adobe Photoshop යූස් කරන්න කියලා. ඔයාට කරන්න තියෙන මුලින්ම Adobe Photoshop කියන එක ක්ලික් කරලා එතකොට තියෙන මෙතන connect කියලා බටන් එකක්. ඔයා ඒ connect කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට message එකක් එනවා Adobe Photoshop is now connected කියලා. හරි, ඊට පස්සේ ඔයා new chat එකක් open කරගන්න. ඒකේ ඔයාට ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ ඔයාට ඕනි ෆොටෝ එක ඇඩ් කරගන්න එක. ඔයාට ඕනි ෆොටෝ එක ඇඩ් කරගෙන මෙතන ගහන්න add Adobe Photoshop කියලා. ඊට පස්සේ ඔයාට ඕනි ප්‍රොම්ප්ට් එක ඇතුළත් කරලා එන්ටර් කරන්න. හරි, දැන් ඔයාලට පේනවා Photoshop එක රන් වෙලා අපිට මේ වගේ අවුට්පුට් එකක් එනවා. දැන් අපිට පුළුවන් මේ තියෙන බටන් එකෙන් ගිහිල්ලා ඔයාට ඕන විදිහට brightness එක හරි contrast එක හරි වෙනස් කරගන්න. හරි, අපි බලමු දැන් කොහොමද මේකට lens blur එකක් ඇඩ් කරගන්න කියලා. අපිට කරන්න තියෙන්නේ කලින් වගේමයි add කියලා දැම්මා, Adobe Photoshop කියලා ගැහුවා. ඊට පස්සේ අපි මෙතන ගහනවා add lens blur කියලා. ඊට පස්සේ ඉස්සෙල්ල විදිහටම අපි මේ prompt එක enter කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනවා මේකත් අර විදිහටම process වෙලා අපිට මේ විදිහේ output එකක් හම්බ වෙනවා. ඊට පස්සේ අර කලින් විදිහටම මේ බටන් එක ඔබලා ඔයාලට පුළුවන් මේ blur එක ඔයාලට කැමති විදිහකට change කරගන්න. හරි, අපි බලමු මේ විදිහටම කොහොමද Canva එකෙන් YouTube එකට thumbnail එකක් හදාගන්නේ කියලා. කලින් විදිහමයි left side bar එකට ගියා, apps කියන section එකට ගියා. අපි මේ පාර Canva කියන එකට ගිහිල්ලා අපි Canva app එක connect කරගමු කලින් විදිහටම. ඉතින් මේ විදිහට connect කරගත්තට පස්සේ ආපහු new chat එකක් open කරලා add Canva කියලා type කරලා අපි බලමු leaflet එකක් design කරගෙන මොන වගේ output එකක් එයිද කියලා. ඉස්සෙල්ල විදිහට මේක process වෙලා අපිට අන්තිමට මේ වගේ ලස්සන සුපිරි leaflet ගොඩක් මෙයා design කරලා දෙනවා. අලුත් දවසක අලුත් විදියක මේ වගේම සුපිරි කන්ටෙන්ට් එකක් කරගෙන මං එනවා ඔයාලා ගාවට. ඒ හින්දා මතක ඇතුව channel එක subscribe කරලා තියාගන්න.